සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද වීඩියෝ එකෙන් ගේන්නේ වයම් පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශය පිළිබඳව. ඉතින් මේ දැදුරුඔය ජලාශය හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ඔයවල් තුනක් සම්බන්ධ කරගනිමින්. ඒක තමයි දැදුරුඔය, මගුරුඔය සහ කිඹුල්වානා ඔය කියන ඔයවල් තුනක් වැටෙන ස්ථානයේ තමයි දැදුරුඔය ජලාශය හදලා තියෙන්නේ. ඉතින් මේ පේන්නේ මේ දැදුරුඔය ජලාශයට කිඹුල්වානා ඔය වැටෙන ස්ථානය. මේ පාලම උඩ බොහොම ලස්සන දර්ශනයක් තියෙනවා හැන්දෑවට. කවුරු හරි ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ කැකුලාවල පාලම කියන ස්ථානයට දැදුරුඔය ජලාශයේ ඈත පෙනෙන තැන. දැදුරුඔය ජලාශයේ ප්‍රධාන වශයෙන් දොරවල් 9ක් තියෙනවා. ඉතින් පහුගිය කාලේ විශාල කතාබහකට ලක් වුණා දිට්ඨාහානියත් එක්කන් මේ දැදුරුඔය ජලාශයේ විශාල ජල ධාරාවන් ඈත ගම්බිම් යට කරගෙන ගලාගෙන ගියා. ඉතින් මේ තමයි එක දොරක්. මේ දොරවල් හදලා තියෙන්නේ කොළොන්නාවේ රජයේ ෆැක්ටරි වල. මේවා ස්වයංක්‍රීයව තමයි පාලනය වෙන්න හදලා තියෙන්නේ. මේ ස්ථානයේ මේ වෙද්දී වතුර මට්ටම මීටර 71කට වඩා තිබ්බා. උපරිම 72යි. මේ වෙද්දී අඩි 2ක් විතර දොරවල් ඇරලා තිබ්බ දොරවල් 4ක් වගේ. හැමදාම වගේ සෑහෙන පිරිසක් මේ ජලාශේ නරඹන්න එනවා. බොහොම ලස්සන ජලාශයක්. ඉතින් මේ පෙනෙන්නේ මේ දොරවල් ඇරලා වතුර පල්ලට දැදුරුඔයට ගලාගෙන යන ආකාරය. අඩි 2ක් පමණ තමයි ඇරලා තියෙන්නේ. මේ ඈතින් පේන්නේ අර පස් කඳු කඩාගෙන ගිහින් තියෙන දිට්ඨාහානියත් එක්ක මේකේ දොරවල් අඩි 9කට වඩා විවෘත කරලා තියෙනවා සෑම දොරක්ම. ඉතින් මේ දැදුරුඔය ජලාශයේ බැම්ම උඩ ඈතට පෙනෙනවා. ඈතින් පෙනෙන කඳු වැටි තියෙනවා, කුවේණිගල තියෙනවා, යක්දෙස්සා කන්ද, දොළු කන්ද, ඇතාගල ආදී මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන ගොඩාක් කඳු වැටි මේ දැදුරුඔය ජලාශයේ බැම්ම උඩට පේනවා. තීර බැහැගෙන යද්දී වටේ ගොවිතැන් කරලා තියෙන පොල් වගාවන්, කුඹුරු වගාවන්, කෙසෙල් වගාවන් බොහොම ලස්සනට මේ ජලාශයේ බැම්ම උඩට පේනවා.